Welcome back to my YouTube channel. මම දාවා අපේ හස්බන්ඩ් ලගේ ගමේ. ඉතින් තාම යන ගමන් ඉන්නේ. දැන් අපි හස්බන්ඩ් ලගේ ගෙවල් වලට ළඟ තමයි ඉන්නේ. දැන් අපි මෙහෙමම හස්බන්ඩ්ගේ අම්මවයි තව නැන්දි කෙනෙක් ඉන්නවා. ඒ නැන්දිවත් දාගෙන අපි කට්ටිය අද යන්න හදන්නේ පින්නවල අලි බලලා නුවර දලදා මාලිගාව වැඳ පුදාගෙන එන්න. ඔන්න ඉතින් අපි පින්නවලට ආවා. අපි ටිකට් අරගෙන දැන් ඇතුළට යන්න තමයි හදන්නේ. ඉතින් අපිට අලි නාවන ටයිම් එක නම් පහ වුණා. අපිට ඒ ටයිම් එකට එන්න බැරි වුණා. හැබැයි ඔයාලා එනවා නම් අලි නාවන ටයිම් එක බලන්න ඕන. උදෙන්ම આવුත් ඔයාලට ඒකත් බලන්න පුළුවන්. පින්නවලට ආවොත් ඔයාලට අලි බලන්න විතරක් නෙවෙයි අලි එක්ක ෆොටෝ ගහන්න පුළුවන්. අලින්ට කැම දෙන්න පුළුවන්. ඉතින් මේ හැමදේම ඔයාලා හරි පරිස්සමට කරන්න. මොකද අපි යාලට හිරිහැරයක් කරේ නැත්තම් ඒ සත්තු අපිට හිරිහැර කරන්නේ නැහැ. මේ වගේ අලි ගොඩාක් මෙතන ඉන්නවා. මෙතන තිබ්බ ෂොප් වල ලස්සන අලින්ගේ එක එක ඕනමන්ට්ස් අනුමනන් තිබුණා. ඒවා හරිම ලස්සනයි. ඉතින් ඔයාලා ඒවත් බලලා ඔයාලා කැමති නම් ඒවා ගන්නත් පුළුවන්. අපි දැන් හදන්නේ නුවරට යන්න. මොකද රෑ වුණොත් අපිට ගෙදර යන්නත් පරක්කු වෙන නිසා මොකද අපි ආපහු කොළඹ එන්න ඕනේ. ඉතින් නුවරට යන පාර අතරතුර මේ වගේ ලස්සන චූටි පීලි දියාලි තිබුණා. ඒ වතුර හැම මාරම සීතලයි. ඉතින් නාන්න තිබ්බනම් හරිම ෂෝක්. ඒකට අපිට ටයිම් එකක් තිබුණේ නැහැ නාන්න. එහෙනම් අපි ඉතින් ඉක්මනටම නුවර දලදා මාලිගාවට තමයි දැන් මේ යන්න ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් අපි දැන් දලදා මාලිගාවට ආවා. ඉතින් මෙතන මාරම හිතන වෙන තැන. මට නම් කොච්චර ආවත් එපා වෙන්නේ නැති තැනක්. ඉතින් ඔයාලටත් එහෙම වෙන්නේ නැති. බලන්නකො එතන නිකන් චිත්‍රයක් ඇඳලා වගේ හරිම ලස්සනයි. හැබැයි මම පන්සල ඇතුළ වැඩි වීඩියෝස් ගන්න ගියේ නැහැ. මොකද ඒක අනිත් අයටත් කරදරයක් නිසා මට පුළුවන් කීප තැනක විතරයි මම වීඩියෝස් ගත්තේ. අපි දැන් වැඳලා ඉවරලා දවල්ට කෑම කන්න තමයි යන්න හදන්නේ. මොකද අපි ආයිමත් කොළඹ එන්න ඕනේ හින්දා. ඉතින් අපි කෑම කෑවේ මේ හොටෙල් එකෙන්. ඉතින් ඒකේ කෑම හරිම රසයි. හරිම පිරිසිදුයි. ඉතින් ඔයාලා නුවර පාරේ ඉඳන් යන කෙනෙක් නම් මේ හොටෙල් එකට යන්න. අපි නුවරට යන පාර අග වගේ තමයි මේ හොටෙල් එක තිබුණේ. අපි දැන් කාලා ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් ආයිමත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්න. ඔයාලා හැමෝටම සතුට පෙරෙන සුබ දවසක් වෙන්න ඕනේ.